ඔබ දන්නවා ශ්‍රී ලංකා පොලිසිය ඒ වගේම විශේෂ කාර්ය බලකාය මද්ද්‍රව්‍ය නාශක කාර්යාංශය සහ සියලුම හමුදා ත්‍රිවිධ හමුදාව එක්ව මේ දිනවල විශේෂ මෙහෙයුම් ගරු පොලිස්පතිතුමාගේ අධීක්ෂණය යටතේ ක්‍රියාත්මක වෙනවා. මේ 2025 වසරේ මේ මෙහෙයුම් හරහා අපිට හැකියාව ලැබිලා තියෙනවා පුද්ගල පරීක්ෂාවන් තීව්‍ර කරන්න. පුද්ගල පරීක්ෂාවන් සෝදිසි කිරීම තීව්‍ර කිරීම හරහා මේ වසර පුරා මේ වන විට 51 ලක්ෂයක් ලක්ෂ 51ක පුරවැසියන් අපිට තීව්‍ර ලෙස පරීක්ෂා කිරීමකට අපි ලක් කරලා තියෙනවා. ඒ වගේම ඒ වැඩිදුර ඒ පරීක්ෂා කිරීම හරහා 1,04,000ක පිරිසක් අපි අත්අඩංගුවට අරගෙන තියෙනවා. ඒ පරීක්ෂා කිරීම හරහා 1,04,000ක පිරිසක් අපි අත්අඩංගුවට අරගෙන තියෙනවා. ඔවුන් ප්‍රශ්න කිරීම සඳහා යොමු කරලා තියෙනවා. මෙම ප්‍රශ්න කිරීම හරහා අපිට හැකියාව ලැබිලා තියෙනවා 4,630ක් විවිධ අපරාධකරුවන් අත්අඩංගුවට ගැනීමට සහ ඔවුන් හඳුනා ගැනීමට. මේ විවිධ අපරාධකරුවන් කවුද? විශේෂයෙන් ස්ත්‍රී දූෂණ, සොරකම්, වංචාව, ඒ වගේම කොල්ලකෑම්, සාපරාධී සාවද්‍ය පරිහරණයන්, විශ්වාසයේ කඩකිරීම මේ සියලුම අපරාධවලට සම්බන්ධ අපරාධකරුවන් අපි පිටුපස හඹාගෙන යාම සමයි මේ විශේෂ තීව්‍ර පරීක්ෂාවේ ප්‍රතිඵලයක් හැටියට අපිට ලබා ගන්නට හැකි වුණේ. ඒ වගේම ඔබ දන්නවා අධිකරණ හරහා මේ වන විට නිකුත් කරන ලබන වරෙන්තු කරුවන් සැඟවී සිටියා. මේ වසර තුල මේ වන විට අපිට හැකියාව ලැබිලා තිබ්බා දින වරෙන්තු 45490ක් සැකකරුවන් එහෙම නැත්නම් වරෙන්තු කරුවන් අදන්ට ගන්න. ඒ වගේම විවෘත වරෙන්තු කරුවන් 30884ක් අත්අඩංගුවට ගන්න. ඒ වගේම උන්ට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කරන්නට.